හරි මේ ඔයගොල්ලෝ එකතු වෙන්නේ රියුටන් මේනියා පළවෙනි පොඩ්කාස්ට් එපිසෝඩ් එකත් එක්ක. ඉතින් අද අපි මේ පොඩ්කාස්ට් එකනේ අපි ඉතින් අද අපි මේ කතා කරන්න මාතෘකා ටිකක් අපි හිතේ හිටියා මොකක් ගැනද කතා කරන්න ඕනේ කියලා. මොකද දැන් මේ අපි කතා කරන්නේ ගොඩක් මේ channel එක ඇතුලේ මේ පොඩ්කාස්ට් හරහා ගොඩක් අපි කතා කරන්නේ මේ ඇනිමේ ෆිල්ම්ස් TV සීරීස් ගැන තමයි. දැන් ඉතින් ඒකට සම්බන්ධ මොකක් හරි දෙයක් ගැන අපි කතා කරන්නත් ඕනේ. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් මේ ගැන මොනවද කතා කරන්න කියලා. ඉතින් අපි මොකක්ද කතා කරන්න ඕනේ කියලා හිතුවා. හිතන්නේ මොකක්ද? ඉතින් ගොඩක් කට්ටිය කැමති ගොඩක් කට්ටිය බලලා තියෙන ඇනිමේයක් වෙච්ච ජුජුත්සු කයිසෙන් ඇනිමේ ගැන තමයි කතා කරන්න කියලා හිටියේ. අම්මා ඉතින් අපි මේකේ මේ අර මූලික කරුණු කීපයක් කියන්නේ මේක මේ බලන්න කලින් ඔයගොල්ලෝ දැනගන්න ඕන ප්‍රධාන කරුණු කීපයක් මේක ගැන කතා කරන්න තමයි අද අපි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගට මේක තුල හිටියොත් ඔයගොල්ලන්ට පොඩ්ඩක් අයන්න. මේක බලපු නැති කෙනෙක්ට උනත් මේක බලන්න ආසිතෙන් අපි මේක කියන්නේ මේ අනිමේක බලන්න පුළුවන් තත්ත්වයකට කියන්නේ කැමැත්තක් ඇති කරන්න අපිට තමයි මේ වීඩියෝ එක අන්තිමට අපි උමනා වෙන්නේ. ඒක තමයි ප්‍රධානම අරමුණ. ඔයගොල්ලෝ මේ බ්‍රෝඩ්කාස්ට් එකේ දිගටම හිටියොත් අනිවාර්යෙන් ගැරන්ටි ඒක ඒ පොඩි ආසාවක් එයි මේක බලන්න ඕනේ කියලා. ඉතින් ඒක තමයි ප්‍රධානම අරමුණ. ඉතින් මේ පොඩ්ඩක් මේ කයිව ලාන්න බැන්න පොඩ්ඩක් අපි ටයිම් ස්කිප් දාලා ඇති. උගන්න පුළුවන් කෙලින්ම මේ අපි පොඩ්කාස්ට් එක කතා කරන කෙනෙක්ට කෙලින්ම යන්න ඔයගලන්ට හැකියාවක් තියෙනවා. ඉතින් මේ එහෙනම් අපි වැඩි කතා කරනවා මේක දැන් කොහොමද වැඩි කට්ටිය මේව අහන්නේ නැහැ. අපි ටයිම් ස්කිප් දැම්මත් වැඩක් නැහැ. මේ එහෙනම් අපි අද කතා කරන්න යන දේවල් ගැන රේට වයිමු. හරි දැන් මෙහෙමයි මේ ඇනිමේ එක ගැන පොඩ්ඩක් මේ කතා කරන්න. කියන්නේ මේක ගැන පොඩ්ඩක් මේ කතා කරන්න මේ කියන්නේ මේක තොරතුරු ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් මේක මේ පසුබිම ගැන කතා කරන්න. කියන්නේ මේ ඇනිමේ එක එන්න එක පිළිබඳ පසුබිම සහ මේක මේ රිලීස් ඩේට් යන්නේ මනම් දේවල් ගැන පොඩ්ඩක් මේ අපි කතා කරමු. ඒක මොන වගේද කොහොමද මේක ගැන වාග විස්තර. ඉතින් මේවයි ඇනිමේ එකක් එනවා කියන්නේ මේකේ ගොඩක් වෙලාවට මේකට මංගා එකක් තියෙනවා. මේ ජුජුත්සු කයිසෙන් කියලා මේකට මංගා එකක් තිබ්බා. මංගා එක ඔන්ගෝයින් තිබ්බේ. මංගා එකත් ඇද්දි තමයි ඇනිමේ එක ආවේ. ඉතින් මේ සීසන් 1 එක මේ ජුජුත්සු කයිසෙන් ඇනිමේ එකේ 2020 ඔක්තෝබර් 3 වෙනිදා. ඒක මප්පා ස්ටුඩියෝස් එකෙන් තමයි ඇනිමේෂන් කරලා තියෙන්නේ. ඊට පස්සේ එපිසෝඩ් 24ක් තියෙනවා මේ සීසන් 1 එකේ. ඊට පස්සේ සීසන් 1 එකෙන් ගියාට පස්සේ ආව ජුජුත්සු කයිසෙන් 0 කියන මූවි එක. ඒක ඒ කියන්නේ කතාවට කෙලින්ම සම්බන්ධ නැහැ. ඒක කතාවේ වෙනම ස්ටෝරියක් කියන්නේ. ඒ කියන්නේ කතාවට ප්‍රීක්වල් සීන් එක. ඒක කලින් වෙච්ච සීන් එකක් කියන්නේ. ඒ ගියාට පස්සේ මේ ඒකත් තමයි මංගා වල තිබ්බා. මංගා කියම තිබ්බ මේ කතාවට සම්බන්ධ නැති කතාවට කලින් වෙච්ච කතාවක් ඒක. ඒක කියව තියෙන්නේ. ඊළඟට සීසන් 2 එක ආවා 2020 ජූලි වල. ඒකින්ද තමයි ගොඩක් මේ ජුජුත්සු කයිසෙන් ඇනිමේ එක ප්‍රසිද්ධ වුණේ. ගොඩක්ම මම කියන්නේ සීසන් 9 ප්‍රසිද්ධ වුණා. සීසන් 2 ගොඩක් ප්‍රසිද්ධ වුණා. most type ඇනිමේ එක ජූලි මාසෙ වෙන්නත් පුළුවන් වුණා. 2003. මන්ද ඩීමන් ස්ලේයර් සීසන් 4 එකටත් වඩා මම සීසන් 3 එක නේ. සීසන් 3 එකටත් වඩා මම දැන් ඒ කාලේ පොඩ්ඩක් හයිප් වුණා ඇනිමේ එක. දැන් ඉතින් දැන් සීසන් 3 එකේ එනවා කියලා කිව්වා. මම හිතන්නේ මේ සීසන් 2 එකේ අන්තිමට පොඩ්ඩක් මේ ඇනිමේෂන් පොඩ්ඩක් අවුල් කියලා කට්ටිය කිව්වා. ඊට පස්සේ මම හිතන්නේ සීසන් 2 එකට සීසන් 2 එකේ නෑ අන්තිමට මුනේ අර මප්ප එකේ අර ඇනිමේටර්ස්ලා ගියා. මප්ප එකේ නැති වුණා. අන්තිමේට අnder ඇල්ල අතකොයි රෝක් කරා කියන්නේ මම දන්නේ හරියට බෑ. දන්නේ හරියට කොහොමනේ. එහෙම තමයි කියන්නේ. මම හිතන්නේ සීසන් 3 එක හොඳට කරන්න මම කාලේ ගන්නවා ටික මම හිතන්නේ. ස්ක්‍රිප්ට් ලියලා කතාව කිව්වා. දැන් ඇනිමේට් කරන සීන් එක තමයි වෙන්නේ. ඒක බලමු. කොහොමද ඉල්ලියක් දැන් මම ළඟදී රිලීස් වෙයි සීසන් 3 ඉතින් ලබන අවුරුද්ද මම හිතන්නේ රිලීස් වෙන මම මේ අවුරුද්ද ලබන අවුරුද්ද ඒක anyway හරි අද අපි මෙහෙමයි දැන් ප්‍රධාන කරුණු ටික අපි කතා කරා. දැන් ඉතින් අපිට ගෙලින්ම අපේ කයියට වයින්න තියෙන හරි අපි මේ දැන් කතා කරේ මේ ඇනිමේ එකේ මේ පිට දේවල්. ඒ කියන්නේ මේ ඇනිමේ එක ඇතුළේ දේවල් නෑ. මේක ඇනිමේ එක හැදුනේ කොහොමද සායේ පසුබිම පොඩ්ඩක් ගැන තමයි අපි දැන් මේ කතා කරේ. දැන් අපි පොඩ්ඩක් මේ ඇනිමේ එක ඇතුළට මේ කියන්නේ මේ ස්ටෝරි එක පැත්තට පොඩ්ඩක් අපි යමු. මොකද මේක තමයි ඉන්ට්‍රස්ට්ම කෑල්ල. ඉතින් දැන් මෙහෙමයි දැන් මං ගැන පොඩ්ඩක් කතා කරොත් මම ඇනිමේ එක බලලා තියෙනවා. සාමාන්‍යයෙන් ඇනිමේ දේවල් ඒ තරමට දේවල් දන්න. හැබැයි මේ මංගා එක ආශ්‍රයෙන් ලොකු දේවල් මගේ දැනුම නෑ. අපි අත්ත කතා කරන්න බෑ. ලොකු දැනුමක් නෑ. මම ස්ටෝරි එක දන්නවා සාම මංගා එක මම ඉවර නම් කියවලත් නෑ. හැබැයි මේක දැන් දන්න කෙනෙක් මගේ යාපැත්ත ඉන්නවා. ඒතකොට එයා ඔයගොල්ලන්ට ගොඩක් මේක විස්තර කරයි මේ මංගා එකත් එක්ක ස්ටෝරි එක කොහොමද යන්නේ සහ මේ ස්ටෝරි එකේ මේ තියෙන දේවල් සහ මේකේ මාතෘකා අපි තුනක් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මාතෘකා තුන ඔස්සේ ඔයාලට මේක පැහැදිලි කරලා දෙයි. එහෙම නේද? දෙයි.
ඕ ඉතින් අපි බලාපොරොත්තු වෙමු. අපි මාතෘකා තුනක් හදාගත්ත කොහොමරි ඔයගොල්ලන්ට පුළුවන් විදියට මේ කතාව කෙටියෙන්ම ඔයගොල්ලන්ට ගියාට මාතෘකා තුනක් කොහොමරි ගේමක් දීලා හදාගත්ත. දැන් ඉතින් අපි ඒක ගැන කතා කරන්න තමයි මේක ගණිත මේ පාර්ට් 1 කියන්නේ මේක මේ දුසුකසින් එක විදිහින් කතා කරන්න බෑ අපිට ඕන. ඒ කියන්නේ මෙහෙමයි කියන්නේ. මේක අපි ඔයගොල්ලෝගේ කැමැත්ත තිබ්බොත් අපි මේක ඉස්සරහට වීඩියෝ සීරීස් එකක් ඔස්සේ ගේනවා ඉස්සරහට. හොඳයි. ඒ කියන්නේ මේ පළවෙනි පොඩ්කාස්ට් එකට තමයි මේක තෝරගත්තේ. ඊට අපි පළවෙනි මාතෘකාවට ඉස්සරලාම මේ යමු එහෙම. හොඳයි නේද? ඉතින් අපි ඉස්සරලාම කතා කරන්න දන්නේ මේ ඇනිමේ එකේදී අපිට හම්බ වෙන මේ දෙයක් තමයි ප්‍රධානම දෙයක් විදියට මේ කර්ස් එන්ජිස් and කර්ස් ස්පිරිට් කියන දේවල්. ඉතින් අපි මේ මොනවද මේ කියන එක ගැන තමයි ඉස්සරහම කතා කරන්නේ. ඉතින් මොකද්ද මේවා? ජෙසිවට කියන්න පුළුවන්. ඉතින් මේවයි අපිට ජුජුත්සු කයිසන් ඇනිමේ පුරාට මේ කර්ස් එනර්ජි කියන එක අහන්න පුළුවන් දකින්න පුළුවන්. ඉතින් මොකද මේ කර්ස් එනර්ජි කියන්නේ? කර්ස් එනර්ජි කියන්නේ ඕගොල්ලෝගේ විශේෂාත්මක ෆීල්. ඒ කියන්නේ නෙගටිව් ෆීලිංස් වලින් හටගන්න ඔයාගේ ඇඟේ හටගන්න ශක්ති ප්‍රයෝගයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ඔයාගේ වාට දුක වාගේ තරාව ඒ වගේ නෙගටිව් ෆීලිංස් වලින් මෙන්න මේ කර්ස් එනර්ජි කියන එක හටගන්නවා. මේ කර්ස් එනර්ජි කියන එක තැනකට ගොඩක් රැස් වුණොත් අන්න එතනදී අපිට මේ කර්ස් ස්පිරිට් කෙනෙක්ව හැදෙනවා බලා ගන්න පුළුවන්. කෙටියෙම කිව්වොත් කර්ස් ස්පිරිට් කෙනෙක් එතන හැදෙනවා. ඒ වගේ කර්ස් ස්පිරිට් ලාතොත් මෙන්න මේ අපිට මේ ජෝගෝ මහිතෝ මිනාමි ඒ වගේ ඉන්නවා. තව ඒ වගේ රූපයක් තියෙන අය ඉන්නවා. නැත්නම් අර හරි රූපයක් නැති නෝමල් කර්ස් ස්පිරිට් ලාත් අපිට බලා ගන්න පුළුවන්. මේගොල්ලෝගේ එක එක පවර් ලෙවල්ස් තියෙනවා. ඒ කියන්නේ එක එක විදිහේ රෑන්ක්ස් වලට හරලා තියෙනවා. ෆන් ටිප් එකක් කිව්වොත් මේ ජුජුත්සු සෝසර්ස්ලා තියෙන්නේ මේ කර්ස් ස්පිරිට් ලා තියෙන රෑන්ක් වලට වඩා ටික කුඩින් තමයි තියලා තියෙන්නේ. ඒ කියන්නේ වෙන හානිය අවම කරගන්න තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඉතින් කර්ස් ස්පිරිට් ලාටත් එක විදිහේ එක බලයන් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට අර හම්බෙන කර්ස් එනර්ජි එක අනුව තමයි ඒ බලයන් තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ බලවත් වෙන්න පුළුවන් ගොඩක්. හරි. අපි දැන් මේක ගැන පොඩ්ඩක් සරලව අපි කතා කරා. දැන් මොකද මේක බලපු නැති කෙනෙක් හැබැයි නැතුව ඇති මේක බලනවා නෑ. හැබැයි බලපු නැති කෙනෙක් හිටියොත් පොඩ්ඩක් කර මේක සරලව තේරුම් ගන්නත් ඕන. කතාව ඇතුළෙන්ම කිව්වොත් ඒ කියන්නේ කතාව විදියටම කිව්වොත් එයාට තේරෙන්නේ නැතුව එයාට කෙලින්ම පැටලිලා යනවා. මම වෙනවා දැන්. මේක තමයි ස්ටෝරි එක. දැන් මේක හරි දැන් අපි මේ පළවෙනි මාතෘකාව පොඩ්ඩක් එහෙම සරලව කතා කරලා අපි ඉවරයක් කරා. දැන් එහෙමයි අපි දැන් දෙවෙනි මාතෘකාවට පොඩ්ඩක් යමු. මේ කතා කරන්න තියෙන අද අපි තෝරගත්තා. ඉතින් අපි දෙවෙනිට කතා කරන්න අපි සූදානම් කරගත්ත මේ ඇනිමේ එකේදීම අපිට හම්බ වෙන තව දෙයක් තමයි මේ කර්ස් ටෙක්නික්ස් and මේ සෝසරස්ලා කියන්නේ ජුජුත්සු සෝසරස්ලා. මේක මේ ප්‍රධානම දෙයක් මේක නම් මේක සාර අපි පළවෙනි මාතෘකාව තමයි දෙවෙනි මාතෘකාව. මේක ගොඩක් වැදගත් මාතෘකාවක්. මේක ගැන කොහොම මේක ගැන පොඩ්ඩක් විස්තර කරන්න. ඉතින් අපි කිව්වොත් මේ දැන් අපි ජුජුත්සු සෝසර්ස්ලා තියෙනවා කර්ස් ස්පිරිට්ලා තියෙනවා. දැන් මේකේ ජුජුත්සු සෝසර්ස්ලා තමයි වීරයෝ. කර්ස් ස්පිරිට්ලා තමයි හතුරෝ. මේගොල්ලෝ ගහගන්න එපා. මේ ගහගන්නේ මේගොල්ලෝ මේ කර්ස් ටෙක්නික් කියන එකෙන් තමයි කෙලින්ම කිව්වොත්. එහෙම තමයි කෙටියෙම කියන්න පුළුවන් මේක. මේක දෙකොල්ලොම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ අපිට මේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් ක්ලෑන් වලින් එන කර්ස් ටෙක්නික් සහ නිකම්ම අර හටගන්න කර්ස් ටෙක්නික්. ඒ ක්ලෑන් වලින් හටගන්න එක ගැන පොඩ්ඩක් තියන්න. අපි ඉස්සර කතා කරමු. මේ අනිත් අර නිකම්ම හටගන්න එක ගැන කිව්වොත් ඒ කියන්නේ එයාගේ ඇඟේ තියෙන අර කර්ස් එනර්ජි මට්ටම වැඩි වෙලා කර්ස් ටෙක්නික් එක කට ගන්නවා කියලා තමයි මම හිතන්නේ. මම දන්නේ ඒක හරියට මටත් දන්නේ නැහැ සීන් එක. එහෙම තමයි වෙන්නේ. අපිට මේක බලා ගන්න පුළුවන් ගෝජෝගේ ලිමිට්ලස් එකේ ඒ වගේ තව යූජි තොරිගේ ඩයිවර්ජන් ෆිස්ට් එක තව ටෝඩෝ අවෝයිගේ බූගි එක ඒ වගේ ඒවා අපිට බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරා. දැන් මේ අර මේ ෆෑන්ස් ගැන කතා කරපු එකේම මේ ජුජුත්සු සෝසර්ස්ලා දැන් අපි අපිට අමතුණා පොඩ්ඩයි නම් මේ ජුජුත්සු සෝසර්ස්ලා ගැන පොඩ්ඩක් තව ටිකක් අපි පොඩ්ඩක් කතා කරමු. මට ඒක ගැන. ඉතින් අපි අර කලින් කිව්වා වගේ ජුජුත්සු සෝසර්ස්ලා ඉන්නේ කර්ස් ස්පිරිට්ලාව නැති කරන්න. ඒ කියන්නේ ඒගොල්ලෝගේ වෙන හානිය අවම කරගන්න සහ මිනිස්සු මැරෙන එක අඩු කරන්න තමයි මේ ජුජුත්සු සෝසර්ස්ලා ඉන්නේ මේ කර්ස් ස්පිරිට්ලාව නැති කරන්න. ඉතින් මේ කර්ස් ස්පිරිට්ලා නැති කරන්න මේ ජුජුත්සු සෝසර්ස්ලා මේ කර්ස් ටෙක්නික් කියන එක භාවිත කරලා කියලා අපි කලින් කිව්වා. ඉතින් මේ ජුජුත්සු සෝසර්ස්ලාත් එක රෑන්ක් වලට කල්ලා දිනවා රෑන්ක් වලට කල්ලා දිනවා. කලින් කිව්වා වගේ අර කොල්ලොන්ගේ රෑන්ක් වලට වඩා උඩින් තමයි තියෙන්නේ. ඒ ඇති වෙනකන් අපිට මේ ජුජුත්සු සෝසර්ස්ලා බලා ගන්න පුළුවන්. ඒක තමයි ප්‍රධාන ස්ටෝරි. දැන් යන්නේ හරි. අපි දැන්
දෙවෙනි මාතෘකාවත් මේ සරල ඔයගොල්ලන්ට බෑ පැහැදිලි කරලා දුන්නා මේක මොකද්ද මේ කියන එක. දැන් මේක මේමයි දැන් ඔයගොල්ලෝ ඇනිමේ එක බලපු කෙනෙක් නම් මේක බොරුවට මේ කමෙන්ට් වල වැළලෙන්නත් එපා. මොකද මේක අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ මේ බලපු නැති කෙනෙක්ට ඒක බලන්න ඕන සහ මේක අර පොඩ්ඩක් අවුල් කට්ටියට පොඩ්ඩක් මේක ගැන කතා කරන්න තමයි මේක පොඩ්ඩක් උත්සාහ කරන්න. ඉතින් ඒක නිසා ඒකත් පොඩ්ඩක් මතක් කරනවා. සාමාන්‍යයෙන් ඊට වඩා හොඳට සංකීර්ණ අපි ඉස්සරහට පොඩ්කාස්ට් එකේ මේව ගැන කතා කරමු. මේ පළවෙනි එපිසෝඩ් එක පොඩ්ඩක් මේක පොඩ්ඩක් මේව කරන්න හිතුවේ. හරි අපි මේ දැන් මේ තුන්වෙනි මාතෘකාව දැන් අර ක්ලෑන්ස් ගැන කතා කරපු එකේ මේකේ තියෙන මේ මේන් ක්ලෑන්ස් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන. මේක තුන්වෙනි මාතෘකාව වශයෙන් මේක තමයි තොරකස අන්තිම මාතෘකාව. මේක ලොකුට දික් කරන්නේ නැහැ වීඩියෝ. ඒ නිසා මේ ක්ලෑන්ස් ගැන මොකද්ද මේකේ තියෙන මේ ක්ලෑන්ස් අපිට අහුවේ. ඉතින් ක්ලෑන්ස් නම් ගොඩක් තියෙනවා මේ ජුජුත්සු කයිසෙන් කියන ඇනිමේ එක ඇතුලේ. අපිට මේක බලා ගන්න ප්‍රධාන ක්ලෑන් තුනක් තියෙනවා. ඒක තමයි අර කියන්නේ ක්ලෑන් වශයෙන් ගත්තොත් ඒ කියන්නේ ක්ලෑන්ස් අතර ලොකු ක්ලෑන්ස් තමයි මෙන්න මේ ක්ලෑන්ස් තුන. මොකක්ද? ඒතකොට මේ ක්ලෑන්ස් තුන තමයි ගෝජෝ ක්ලෑන් එක, කාමෝ ක්ලෑන් එක සහ සෙනින් ක්ලෑන් එක. ගෝජෝ ක්ලෑන් එක ගත්තොත් ඒකේ ඉන්න එකම මිනිස්සයා විදියට අපිට පෙන්නන්න පුළුවන් මේ ගෝජෝ සතුරු කියන ඩයල් එක. ගොඩක් කටි දාන්න කියන දැන්. ගොඩක් කට්ටිය කියන්නේ ගොඩක් කට්ටිය දන්න ෆේමස් කැරක්ටර් එක. ඉතින් මේ ගෝජෝ සතුරුට ගත්තොත් ඒගොල්ලෝගේ ගෝජෝ ක්ලෑන් එකෙන් පැවතගෙන එන ටෙක්නික් එක තමයි අර අපි මම කලින් කිව්වා වගේ අර ක්ලෑන් වලින් පැවතගෙන එන ටෙක්නික් තියෙන එක ගත්තොත් මේ ගෝජෝ ක්ලෑන් එකේ පැවතගෙන එන ටෙක්නික් එක තමයි ලිමිට්ලස් කියන ටෙක්නික් එක. ඒකේ අපිට ඒකේ තියෙන ඇබිලිටිස් ගත්තොත් රිවර්සල් රෙඩ් එක, ලැපිස් බ්ලූ එක, තව ඉන්ෆිනිටි එක, තව හොලෝ පර්පල් එක ඒවා අපිට පෙන්වලා දෙන්න පුළුවන්. තව මේගොල්ලෝගේ ක්ලෑන් එකේ මේගොල්ලන්ටම කියලා ආවෙන්න එක වෙච්ච දෙයක් තියෙනවා රිකු ගන්න. මම නැත්නම් තියෙන 6 සයිස්. ඒකෙන් වෙන අර ඉන්ෆිනිට් මේක සිනර්ජි එක ලබා දෙනවා. ෆන් ෆැක්ට් එකක් ගත්තොත් මේ ගෝජෝ මේ S2 වහන් ඉන්නේ ඒක ඕවර්ෆ්ලෝ වෙන්න තියෙන එක නේ. ඕවර්ලෝඩ් වෙන්න තියෙන. ඒ මොනොත් අර එයාට යාකර කලාකාරී වැඩි විදියට හැසිරෙනවා. අපිට බලා ගන්නලා අර සීසන් 1 එකේ අර එයා මෙයාගේ අයි බෑන්ඩ් එක ගලවලා අර ජෝගොත් එක්ක ෆයිට් කරන්න යද්දි එතනදී එයා අර කලාකාරී විදියට අර ඔළුව ගලවලා පොයින්ට් එක අර එයාගේ ඩොමේන් එක්ස්පැන්ෂන් එක. මේ ඩොමේන් එක්ස්පැන්ෂන් ගැන ඉස්සරහ වීඩියෝ කතා කරමු. මේකේ දැන් අපි උච්චර දික් කරන්න යන්නේ නැහැ. අනිත් එක මම හිතන්නේ ගෝජෝ ගැන කතා කරද්දි මම හිතන්නේ 6 සයිස් එක මම හිතන්නේ අවුරුදු 100කට වාරක් මොකක්ද එම් සීන් එකක් තියෙනවනේ. ඒ කියන්නේ ඒකත් හැමෝටම හම්බ වෙන්නේ නැහැ. ඒකත් අර කාලයකට සැරයක් එක්කෙනෙක්ට තමයි ඒක හම්බ වෙන්නේ. මම දැන් මේ අර ලිමිට්ලස් එකයි 6 සයිස් එක දෙකම එක්ක ඉපදෙච්ච කෙනෙක් විදියට අවුරුදු 400ට පස්සේ වගේනේ ඉපදලා තියෙනවා. මම හිතන්නේ ගෝජෝ මම හිතන්නේ එම් සීන් එකක්. ඒ කියන්නේ මෙහෙමයි ලිමිට්ලස් එක තියෙනවා නම් ගොඩක් අපි හොලෝ පර්පල් එක ගත්තොත් හොලෝ පර්පල් එක පාවිච්චි කරන්න බෑ හැමෝටම. ඒක පාවිච්චි කරන්න නම් අනිවාර්යයෙන්ම අර පරම්පරෙන් නෝතන ගෝජෝ එකෙත් අර 6 සයිස් එකක් තියෙන්න ඕනේ. ඒ තරමට ලොකු කර්සිනර්ජි එකක් එකට වැය වෙනවා. ඉතින් ගෝජෝ ක්ලෑන් එක කතා කරලා පස්සේ අපි යන් අපේ දෙවෙනි ක්ලෑන් එක වෙච්ච කමෝ ක්ලෑන් එක ගැන. කමෝ ක්ලෑන් එක ඒකේ ඒගොල්ලෝගේ ස්පෙෂල් වෙච්ච කර්ස් ටෙක්නික් එක තමයි බ්ලඩ් මැනිපියුලේෂන්. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේකේ බ්ලඩ් මැනිපියුලේෂන් එක කරන ගොඩක් කට්ටිය ඉන්නවා. ඒකේ බ්ලඩ් මැනිපියුලේෂන් එකේ හිටපු තව අර ඇබිලිටිස් ගැන කතා කරොත් ඒකේ තියෙනවා පිරිසින් බ්ලඩ් ඒ වගේ ඒවා අපිට බලා ගන්න පුළුවන්. මේ යූජි මංගා එකේ එක තැනකදී දැන් එක තැනකදී නෙමෙයි ගොඩක් සමහර තැන්වලදී මේ යූජි මේ බ්ලඩ් මැනිපියුලේෂන් එක පාවිච්චි කරනවා. අපි ස්පොයිල් කරන්න නැතුව ඒක අපි ස්පොයිල් කරන්නේ නැහැ. මොකද එතන ලොකු අර පරම්පරා ප්‍රශ්නයක් වෙනවා. එතන ලොකු මේක අපි ස්පොයිල් තියෙනකොට අපි කියන්නේ ඉස්සරහ වීඩියෝ දෙස අපි ස්පොයිල් වීඩියෝ කරනවා. ඒ කියන්නේ දැන් මේක ස්පොයිල් නෑ. එතකොට ඇනිමේ එක ස්පොයිල් ඕනේද කියලා ඔන්න ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. ඔව් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද අපි ස්පොයිල් වීඩියෝත් කරනවා. හොඳ දැන් මේ පළවෙනි එපිසෝඩ් එක දැන් අපි මේක බලපු නැති කෙනෙක් උනත් මේක බලන්න මේ අර ස්පොයිල් අඩු කරන්න. එතකොට අර කතාවේ ගතියක් නෑ. එතකොට ස්පොයිල් වෙච්ච මොකද මේ එහෙම සින්නක් තියෙනවා. නැත්නම් මේක මොස්ට් ටයිප් ඇනිමේ එකක් වෙන්නේ නෑ. ඔය එහෙම සින්නක් තියෙනවා. හරි. එතකොට ඒක තමයි කමෝ ක්ලෑන් එක. එතකොට අපි සෙනින් ක්ලෑන් එක යමු. මේක ටිකක් වැඩිපුර තියෙන ක්ලෑන් මේක. මේ සිනින් ක්ලෑන් එකේ ගත්තොත් මේකේ කර්ස් ටෙක්නික් එක තමයි ටෙන්ෂඩෝ ටෙක්නික් එක. හැබැයි මේ සිනින් ක්ලෑන් එකේ අපිට දැන් ඇනිමේ එකේ බලා ගන්න පුළුවන් වෙන එක හැමෝම මේක පාවිච්චි කරන්නේ. ඒකත් මෙගුමි ෆුෂිගුරෝ කියන කෙනා තමයි මේ ටෙන්ෂඩෝ ටෙක්නික් එක පාවිච්චි කරන්නේ. දාන කැරක්ටර් එක විශ්සන්න බලන්න ඕනේ. එතනත් එකක් මංගා එකේ යාත් ලොකු කැරක්ටර් එකක් වෙනවා. ඒක ස්පොයිල් කරන්න නැතුව ඉන්න. හැබැයි මේ මෙගුමි ෆුෂිගුරෝ කිව්වට මෙයා සිනින් ක්ලෑන් එකකින් ඉන්නේ. එයාට තමයි අපිට ඇනිමේ එකේ බලා ගන්න පුළුවන් වෙන විදිහට මෙයා තමයි ටෙන්ෂඩෝ ටෙක්නික් එක පාවිච්චි කරන එකම එක්කෙනා. සිනින් ක්ලෑන් එකේ අතර එන තෝගයක් හිටියා. අපි මේ තාත්තා තුෂ් ගැරන්ටෝදි අපි දකිනවා. එයා ක්ලෑන් එකෙන් වෙන් වෙච්ච කෙනෙක් කතා කියලා. ඒ ටෙන්ෂඩෝ ටෙක්නික් එකක් ගත්තොත් ඒකේ වෙන්නේ මුලින්ම අපිට ඩිවයින් ඩෝග්ස්ලා කියලා බලන දෙන්නෙක් හම්බ වෙනවා. ඒ බල්ලෝ දෙන්නකින් අපි අර ඉතුරු ටෙක්නික් මේ ඉතුරු ෂැඩෝස් 9ම අපි ටේම් කරගන්න ඕනේ.
මේකේ බලවත් එක්කෙනා තමයි මහරාගා කියන එක්කෙනා. අපි දැක්කා සීසන් සීසන් 2 එකේ ආයි සුකුණගේ බැටල් එකක් යනවා. බලන්න ඉතින් ඒක ඒ බැටල් එක මාරු සුපිරි බැටල් එකක්. ඒ කියන්නේ ඇනිමේෂන් එක පොඩ්ඩක් ක්වොලිටි අඩු වුණත් සුපිරිම බැටල් එකක් ඒක. බෑඩෑස් බැටල් එකක් ඒකම කිව්වොත් ඒ. ඉතින් එහෙම තමයි ඒකේ වාරා කියන එකට පුළුවන් ඔය එක එක ටෙක්නික් ඇඩැප්ට් කරගන්න. ඒ කියන්නේ මේ ගෝජෝගෙත් මොකක් හරි සීන් එකක් තියෙනවනේ මම හිතන්නේ ආයේ වොයිඩ් එකේම ගෝජෝගේ ලිමිට්ලස් එකත් මේ ඇඩැප්ට් කරගෙන ගෝජෝ ඒ කැලේ ස්පොයිල් වෙනවා. ඒක ලොකු සීන් එකක් ඒක. දන්නත් ඇති දන්නේ නැති කට්ටිය දන්නත් ඇති ඒ සීන් එක. ඔව් මේක අපි අර අලුත් කට්ටියට යන්න තියෙනවා. හරි. දැන් මෙහෙම දැන් එතකොට දැන් අපි ප්‍රධාන මාතෘකා තුනක් අද කතා කරා. ඔයගොල්ලන්ට කියන්නේ බලපු නැති කෙනෙක්ට උනත් පොඩ්ඩක් බලපු නැති කෙනෙක් නැතුව ඇති ඒකට අර එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවා ඇතිනේ. ඒ නිසා අපි අර ඒගොල්ලන්ටත් පොඩ්ඩක් මේක බලන්න හිතෙන විදියට කියන්නේ කතාව ස්පොයිල් නොකර මේක බලන්න පුළුවන් විදියට තමයි අපි මේක කරන්න බලන්නේ. ඉතින් පළවෙනි පොඩ්කාස්ට් එපිසෝඩ් එක ඉතින් මේව තමයි අපි කතා කරේ. සාමාන්‍යයෙන් ඉතින් මොකන්ට පුළුවන් අපි ඉස්සරහට මේ විදිහට පොඩ්කාස්ට් එපිසෝඩ් අරන් යනවා. ඉතින් ඔයගොල්ලෝගේ ප්‍රතිචාර අනුව තමයි තීරණය කරන්න ඕන අපි ඉස්සරහට ගෙන්න මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අපි ඇනිමේ ගැනම දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒක තමයි පොඩින්ම කියන්න ඕනේ. පොඩ වරදවා ගන්න අපි ඇනිමේ ගැන කතා කරනවා කියලා. අපි මේ සිනමාව කියන මේ ශේෂ්ත්‍රය කියන්නේ මේ එන්ටර්ටේන්මන්ට් කියන එකේ එන ගොඩක් ඒවා අපි කියන බලාපොරොත්තු වෙනවා. ඔව් මේ කියන්නේ මේකෙත් දින හැමදේම වගේම අපි කතා කරනවා. ඉතින් ඒක ඔයගොල්ලෝගේ තීරණය තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට ඉස්සරහට ඕන මොන වගේ වීඩියෝස් දෙක ලවන්න පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තව මේ අපිට මේකේ දැන් කියන්න බැරි වුණ දේවලුත් ඇති. අපි කිව්වේ වැරදිත් ඇති. ඔව් අන්න එහෙම දේවල් තියෙනවා. ඇති. ඔයගොල්ලන්ට පුළුවන් අපිට සපෝට් එකක් වශයෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා ලස්සන කමෙන්ට් එකක් දාලා යන්න. ඔව් එහෙම තමයි. අපි අපේ ළඟ වීඩියෝ එකේ වැරදි අඩු කර ගන්න බලන්න. අනිත් එක තමයි ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ ෂෙයා කරන්න. සාමාන්‍යයෙන් මොකද ෂෙයා කරලා ඔයගොල්ලෝ යාළුවටත් පෙන්නන්න සහ මේ ලයික් දානවා කියන්නේ අපි මෙහෙමයි මේ මොකද අපි ග්‍රෝ වෙන්න ඕන දැන් ලයික් එකෙන් තමයි ග්‍රෝ වෙන්නේ අපේ channel එක උනත්. ඉතින් කට්ටියට පෙන්නන්නේ ඉතින් ලයික් එක නෑ. ඉතින් ඔයගොල්ලෝට subscribe නොකරන ලයික් නොකරන එක ඉතින් ඔයගොල්ලන්ගේ කරන නොකරන එක ඕලා වැඩක්. ඉතින් ඒකට අපි මුකුත් කියන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝට වීඩියෝ එක වටිනවා නම් මේ වීඩියෝ ටිකට බලන්න ඕන නම් ලයික් පාරක් දාන්න. ලයික් පාරක් දාන්න තමයි සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ ආපු වෙලාවම දැන් බලා ගන්න ඕන. අපි මේ වගේ දැන් ලොකුවට තව බයිලා ගන්න නැහැ. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් අන්තිම මොනවද ඔයාලට කියන්න තියෙන්නේ මේ මම කියන්න දෙයක් තියෙනවද? ඉතින් මේවයි අපි මෙතන අපි මේ අඩුවෙන්මයි කතා කරේ ජුජුත්සු කයිසෙන් ඇනිමේ එක ගැන. අය කියන්නේ ඔයාලට දැනගන්න ඕන දේවල් ටිකක් කතා කරේ. මෙතන මේ කියන්නේ ජුජුත්සු කයිසෙන් කියන්නේ මේ ලොකු වැලි කන්දන්න මේ අපි චූටි වැලි ගැටයක් ගැන දේවල් මේ පොඩ්ඩක් කතා කරේ. ඉතින් ඒකත් ඕගොල්ලෝ කියන්න ඕනේ. ඉතින් ඇනිමේ එක බලන්න ඕගොල්ලොන්ට. බලපු නැති කෙනෙක් අනිවාර්යයෙන් බලන්න මේ ඒක බාර සුපිරි ඇනිමේ එකක්. අපි කියන්නේ ජුජුත්සු කයිසෙන් හොඳම ඇනිමේ කියලා. ඒකට වඩා හොඳ ඇනිමේ තියෙනවා. ඒකත් හයිලයිට් කරන්න ඕන කාරණා. ඔයගොල්ලොන්ට ඇනිමේ බලන්න පටන් ගන්න කෙනෙක් නම් ඕගොල්ලොන්ට ජුජුත්සු කයිසෙන් රෙකමන්ඩ් කරනවා. පොඩ එපිසෝඩුත් නෑ පොඩ්ඩයි තියෙන්නේ. මට බලලා ඉවර කරන්නත් පුළුවන් සාමාන්‍ය ඔන්ගෝයින් තාම ඒකත් කියන්න ඕනේ. හරි. ඉතින් එහෙනම් අද පොඩ්කාස්ට් එපිසෝඩ් එක අපි ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අන්ත ඉස්සෙල්ලා කිව්වාගේ අපේ channel එක පුළුවන් subscribe කරන්න, like කරන්නත් පුළුවන්, share කරන්න ඔයගේ යාළුවන්ට. ඉතින් support දෙන්න ඉතින්. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් අපි සමු ගන්නවා. මම TGMC මම JC 大丈夫でしょ。だって君弱いもん。